පහුගිය දවස්වල ඔයගොල්ලෝ දැක්ක නේද ධර්ම පාඨයක් ප්‍රසිද්ධ වුණා. මොකක්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. තේරුම? මොකක්ද? හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්නත් මේ අපේ බෝසතාණන් වහන්සේ මීට 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ආතුව ඉති කුමාරිය වෙලා ඉඳී. කවුද? ඉති කුමාරි. ඉති නෙමෙයි ඉති කුමාරි. කවුද? පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නැගණිය. කවුද? පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නැගණිය. අපේ අම්ම චුට්ට නැගණිය. යෝ. බුදුහාමුදුරන්ට නංගි කෙනෙක් ඉන්න පුළුවන්ද? නෑ බෝසත්නේ බුදුහාමුදුරන්. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නංගි. නංගි කෙනෙක් ඉන්න පුළුවන්ද? බුදුහාමුදුරන්ට නම් ඉන්න බෑනේ. එහෙනම් ඔය කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ නෙවෙයි අම්මා. හරිද? අපේ බුදුරජාණන් වහන්සේගේ මල්ලි කවුද? නෑ ආනන්ද හඳුරුගේ මල්ලි. ඔරුගේ නන්ද ආයන වලට දාගෙන නෝද. නන්ද හඳුරු අර දිව්‍යාංගනාවක් කැමැත්ත ඉල්ලලා මේ නවදලි හේනක පෑව වැඩි රුව ලෙස උවමින් දෙනුවන් රවටා කියලා ඔය කියන්නේ සින්දුවනේ. එතකොට මොකද වෙන්නේ? ඒ කවුද? සුද්ධෝදන රජතුමාගේ සෙකන්ඩ් කසාදේ. ඒ කියන්නේ පළවෙනි කෙනා කවුද? මහා මායා දේවීන් වහන්සේ කලුරිය කරනවා බුදුරජාණන් වහන්සේ හේවත් අපේ සිද්ධාර්ථ කුමාරයා ඉපදින දින 7කින් කලුරිය කරනවා. ඕනම බුදු කෙනෙක් බිහි කරපු බුද්ධාංකුරේ බිහි කරපු මව දින 7කින් කලුරිය කරන එක ධර්මතාවයක්. ඒක බුද්ධ විශේෂණ එක. හරි. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ පුතා තමයි නන්ද කුමරු. ඒ වගේ තමයි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ දුව තමයි කවුද? කියන්නකෝ. ඉති කුමාරිය. ඉති කුමාරිය හරි අපි අමවාඩි වෙන්නේ. ඉති කුමාරිය ප්‍රාර්ථනාවක් කරනවා අපතෙල් පූජාවක් කරලා මමද මතු බුදු වෙම්වා කියලා සිද්ධාර්ථ තෙල් පූජා කරලා ප්‍රාර්ථනා කරපු එක ඉටු වුණාද නැද්ද? ඉටු වුණාද නැද්ද? ඒ කියන්නේ හිතපු දේ වුණාද නැද්ද? ඈ? සිද්ධ වුණානේ. දැන් හිතපු දේ වෙන්නේ නැහැ කිව්වොත්. ඒකට කියන්නේ බොනිකර තරුව කියලා. හිතන දේ වෙන්නේ නෙමෙයි. ඕකේ කියන්නේ මොකද්ද? අචින්තිතම්පි භවති. ඒ වචනේත් කියන විදිය වැරදි. අචින්ති කියන්නේ මුලට අරගෙන තියෙන්නේ නොහිතන දේද වන්නේය. අචින්තිතම්පි පාලි භාෂාවේ පි ච අපි අපිච දකාරාර්ථය හංගවන පද. මමද ඔහුද අම්හාකන්ත තුම්හාකන්ත. අම්හාකම්පි තුම්හාකම්පි. ඒ පියන්ෙන් අදහස් කරන්නේ ඡයන්ෙන් අදහස් කරන්නේ අපි කියන එකෙන් අපිච කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දකාරාර්ථ. මම කෙටියෙන් කියන්නේ. මොකද්ද කිව්වේ? හිතන දේ නොහිතන දේද අචින්තිතම්පි නොහිතන දේද වියහැක චින්තිතම්පි හිතන දේද වෙනසිය හැක. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිතන දේ වෙනසෙන්න පුළුවන්. වෙනසෙන එක නවත්තන්න නම් මොකද කරන්න ඕන? තාමේන පුරිසෝ වායමති. මිනිසුනි වීරයෙන් යුක්තව උත්සාහ කළ යුතුයි. එහෙනම් මොකද කරන්න ඕන? අද මෙතන ඉන්න අය මේ වාඩි වුණේ මොකටද අම්මා? මොකද අවසාන බලාපොරොත්තු? නිවන් දකින්න. එහෙනම් ඔන්න ඔයා දැන් හිතන දේ මොකද්ද? නිවන් දකින්න. හිතන දේ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? නැගිටලා යන්න. අපරාධේ බණහන. හිතන දේ වෙන්නේ නැත්නම් බණහල වැඩකුත් නැහැනේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපි හිතුව මේක. පන්තියේ ඉන්න ඔක්කොම ළමයි ටික දොස්තර වෙනවා කියලා කියනවා. දැන් අපි පුංචි කාලේ අහනෝනේ what you want to be? I want to be a doctor. I want to be a proctor. I want to be an actor. I want to be an actor. මම කරේ කියන්නේ. හැබැයි ડોක්ටර් වෙනවා කියපුව ඔක්කොම ડોක්ටර් වෙනවද? සමහරව කොන් ડોක්ටර්. ඒ මොකද වෙලා තියෙන්නේ? හිතපු පළියට හැම එකක්ම වෙන්නේ
ආන්න ඒක තමයි මේ බුද්ධ දේශනාවේ තේරුම. හිතුවට විතරක් වැඩක් වෙන්නේ නැහැ. හිතලා ක්‍රියාත්මක වෙන්න ඕන. First is the vision, second is the mission. දැන් අපේ අයගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? විෂන් එකක් තිබේ නිවන් දකින්න ඕන කියලා තියෙනවා. හැබැයි මිෂන් අවුල්. මිෂන් එකක් නැද්ද උඩට? නිවන් දකින්න විෂන් එක තියෙනවා. මිෂන් එකක් නැද්ද? තියෙනවා. මොකද්ද? සිල් සමාදන් වෙනවා. අතෝසන්. ඔන්න මිෂන්. sorry මිෂන්. අතෝසන්. සිල් සමාදන් වෙනවා. අතපාත. අනුරාධපුරේ රුවන්වැලි සෑය වඳින්න යනවා. අතෝසන්. අතපාත. දඹදිවත් යනවා. වෙයි විවිධ මිෂන්. හැබැයි ඒ විෂන් එකට යන්න අද මම කතා කරන්නේ අපේ හාමුදුරනේ මම මේව කතා කරන ඕපදූපේ නෙමෙයි මම ඔයාව ගෙනහිලා නතර කරන මොකද්ද විෂන් එක ගත්තා නම් ඒ විෂන් එකටම මිෂන් එක මොකද කරන්න ඕන ටාගට් කරන්න ඕන. මෙච්චර කාලයකට කරලා තියෙන්නේ මොකද්ද විෂන් එකක් තිබිලා තියෙනවා. මිෂන් උත් කරලා තියෙනවා එක මිෂන් කරලා තියෙනවා. හැබැයි මේ මිෂන් ටික ඔයා දන්නේ නැහැ විෂන් එකට හරියටම ඉලක්කගතද කියලා. අද මම දෙන බේත ආයි වෙන කිසිම දොස්තර කෙනෙක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. හොයන්න ඌමනාවක් එන්නේ. මේකෙන් වැඩේ ඉවර කරගන්න. නැත්නම් මොකද වෙන්නේ? අපි අරකටත් දුවනවා මේකටත් දුවනවා අර පන්සලෙත් දුවනවා මේ පන්සලේ බණ්ඩත් දුවනවා. මම කියන්නේ අහගන්න. බණ ඇහුවට කමක් නැහැ. මොකද වෙන්න ඕනේ? අද මේ ගන්න එක ඉලක්කගත කරගන්න ඕනේ. හරියටම විෂන් එකට ඉලක්කගත කරන්න. බණ කෝටියක් ඇහුවත් වැඩක් නැහැ. මොකද්ද? අර විෂන් එකට ඔයා ලං වෙන්නේ නැත්නම්. හරි. දැන් ඔන්න විෂන් එක හරි. මොකද්ද? නිවන් දකින්න ඕනේ. අර කියව කතාව දැන් තේරුණා මොකද්ද? හිතලා විතරක් වැඩක් නැහැ. මොකද වෙන්නේ? හිතලා කරන්න ඕනේ. එහෙනම් මොකද මේ හිතන දේ වෙන්නේ නැහැ නෙමෙයි. හිතන සමහර දේවල් වෙන්නේ ඒ මොකක් නිසාද? මොකක් නිසාද? විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ පෙල්ල ගන්න පච්චයෝ. පොත පෙල්ල ගන්න. පොතේ බලන්න තියෙන දැන්. මම ඔක නිකන් ගියා පස්සේ මං කියන එක ඔය අහගෙන ඉන්නවද? හරිද? මම මේකෙදි දෙන්නේ තනි කරම ඕගොල්ලෝ මහන්සි කරනවා. නෑ උපාසකම් වල මොකද හාමුදුරුවෝ මහන්සි වෙනවා උපාසකම් මහන්සි වෙනවා. ඉගලා කරන බුද්ධි. එළගන්න. අධිපති ප්‍රත්‍ය. හතරවෙනි ප්‍රත්‍ය නේද? තුන්වෙනි ප්‍රත්‍ය. විදුව පහ. බලන්න කීයද පුතේ? කියන්නේ හැමෝම ගාතාව. විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. වීර්ය අධිපතිව තිබුණොත් විතරයි හිතන දේ වෙන්නේ. එහෙම නැත්නම් වීර්ය දුර්වල වෙච්ච ගමන් හිතන දේ වෙන්නේ. එහෙනම් හිතන දේ වෙන්නේ කියලා ස්ථීර අර්ථයක් ගන්න එපා. හිතන දේ වෙන්නේම නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. අපේ හාමුදුරුවෝ මම පහුගිය දවස්වල කුරුණෑගල පැත්තේ ධර්ම දේශනාවකට වැඩම කරා. මම යනකොට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ත්‍රිවිල් එකේ කොළ පාට ත්‍රිවිල් එකේ කළු පාට රෙද්ද පිටිපස්සෙන් ගහලා තියෙනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. මම බොහොම කරුණාවෙන් ඒ පන්සලේ හිටපු පිරිසට මේ කතාව කියලා දුන්නා. කියලා දීලා ධර්ම දේශනාව ඉවර කරලා එනකොට සිංහල එක ගලවලා. අපේ රියදුරු මහත්තයා වාහනේ ඇතුලේ ඉඳගෙන බලාගෙන ඉඳලා ලොකු හාමුදුරුවෝ මට ආවට පස්සේ කියනවා ලොකු හාමුදුරුවෝ බැන්නල් ඩ්‍රයිවර්ට අහන් හිටපන් හරි අර්ථය ගලපන් සිංහල එක දීපන් පාලි. හරිද? ඒක තමයි අපේ හාමුදුරුවෝගේ තියෙන විශේෂත්වය. මොකද්ද? වැරදි නම් අපේ හාමුදුරුවෝනේ ආයි දෙසලයක් බලන්නේ රියදුරු කියන ගලපින එක. අන්න එහෙම ඉන්න ඕන. හරිද? කාගේද මගේද අදහස? නෑ. තථාගත ධර්මය. පෙළ අටුවා බල්ලා ටීකා බල්ලා කියන්නේ. නැත්නම් මිනිස්සු මොකද වෙන්නේ? නැත්නම් මිනිස්සු වැරදි පැත්තකට යන්නේ. ඔයා හිතන්නකෝ මේ දැන් අපේ පුංචි කාලේ අපේ යවුවන් පස්සේ what you want to be කියලා අපි කිව්වා ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. දැන් මේ හිමියෝම ඕක ලොකු වෙනකොට ඇහුවොත් එහෙනම් what you want to be? අචින්තිතම්පි භවති.
හිතන දේ වෙන්නේ නැහැ. ඔගේ නරකම දේ තමයි හාමුදුරුවනේ 2010 මම පන්ති කරනකොට මම ටියුෂන් ගුරුවරයෙක් එතකොට දෙහිවල ශාස්ත්‍රානන්ද පිරිවෙනේ මම ඉගෙනුවා. ඒ උගන්වනකොට 9 වසර කෙල්ලෙක් ඉන්නවා මෙලෝ වැඩක් කරන්න. පන්ති හිටපු බ්‍රයිට්ම කේස් එක. මොකුත් වැඩ කරන්නේ නැහැ. මම මොකෝ පුතේ? වැඩක් නැහැ සර්. මම හිතුවා සර් වැඩක් නැහැ සර්. 2012 ලෝක විනාශය වෙනෝනේ. මං විභාග O level ලියන්නේ දාත. ඒතර වැඩක් තියනවද? වැඩක් නැහැ. ගන්න මේ ළමයාට වැඩිච්ච වැඩිද? මේ ළමයා මොකද ඉන්නේ? වැඩ කරන්නේ නැහැ. අපේ අම්මා අදට නම් ඕගොල්ලෝ ඉනාලු වීදී මේක ඉස්සරහට ওই විදියට හිතන්න පටන් ගත්තොත් ඊළඟ පරම්පරාව හිතන මොකද්ද? හිතන දේ වෙන්නේ නැත්නම් සිස්සත් පාස් වෙන්න පාඩම් කළ වැඩකුත් නැහැ. ඒක මානසික බලපෑමක්. ඒ සබ්බුදුරජාන් වහන්සේ කවදාවත් සත්වයින්ට එහෙම කියන්නේ නැහැ. ඇයි ඒ? ඔයාලා හිතන්නකෝ නිවන් දකින්න උත්සාහ කරන එක පැත්තක තැබේවා. හරියට ජීවත් වෙන්න, ඉගෙන ගන්න, විභාග සමත් වෙන්න, දරුවෙක් හදාගන්න, නාලකල දත් ටික මැදලා ඉන්න. හැම එකටම මොකක්ද තියෙන්නේ? අපි හිතන දේ වෙනවා. මේ අපි හිතන දේ කරගන්න ඕන කියන වීරිය තියෙන්න ඕන. එහෙම නැත්නම් මොකද ලොකු අභාගයකට යනවා. හොඳයි. ඔතන බලන්න බුදුරජාණන් වහන්සේ ඕකේ කියනවා විරිය අධිපති වුණොත් විතරයි මේක කටයුත්ත කරගන්න පුළුවන්. වීරිය දුර්වල වෙච්ච කිසිම කෙනෙකුට කරන්න බෑ. බෝසතාණන් වහන්සේගේ කතාවක් මම කියන්නම්. බෝසතාණන් වහන්සේ දවසක් ගැල් 500ක් එක්ක කාන්තාරයක් හරහා ගමන් කරනවා. අරගෙන ගියපු පානීය ජලය ඔක්කොම ඉවරයි. ඊතන ගහක් දකින්නවා. බෝසතාණන් වහන්සේ නුවණක්කාරයි. හිතනවා මේ ඊතන ගහක් තියෙන කාන්තාරේ අනිවාර්යෙන් මෙතන ජලය තියෙනවා කියලා. හාරන්න පටන් ගන්නවා. අනිත් අය ඔක්කොම ටිකක් හාරලා අයින් වෙනවා. බෝසතාණන් වහන්සේ අතහරින්න නැතුව ඇරඹු වෙර අවසන් වෙනකම් මොකද කරන්නේ? තමන්ගේ වර්ගයා බේර ගන්න ඕන කියලා කරුණා චිත්තයෙන් යුක්තව හාරගෙන යනවා. අන්තිමට ගලක් අහු වෙනවා. ගල් තලාවේ යට වතුර තියෙන බව සද්ද කන තියලා ඇහුවාම ඇහෙනවා. සියලු දෙනාම අයින් වෙලා යනවා. ගැල් 500 හිටපු මිනිස්සු. බෝසතාණන් වහන්සේ කුළු ගෙඩියක් අරගෙන පහර දෙනවා. පහර දෙනකොට අතින් ලේනවා. අතහරින්නේ දිගටම පහර දීගෙන යනකොට එක වෙලාවක ගල කුඩු වෙනවා. වතුර පාර වේගයෙන් උඩට ගලාගෙන යනවා. සියලු දෙනාම සත්තු ඒ හරක් පවා වතුර බීලා පැන් පිපාසය සංසිඳවාගෙන ගමන ආරම්භ කරනවා. එදා එහෙම කරපු කෙනා තමයි අද අපිට බුදු වෙලා ඔබටත් මට නිවන් දකින මාර්ගය කියලා. ඒ මතක තියාගන්න හිතන දේ වෙන්නේ නැහැ කියලා කාන්තාරේ බුදිය ගත්තා නම් හරිද? අදට අපිට බුදු කෙනෙක් නෑ. සමතක තියාගන්න මොනවා හරි කරුණක් කියනකොට ඒක නැට්ට පිටින්ම ගන්න එපා. ඒකේ මොකද්ද කරන්න? පෙරලා ගන්න පුළුවන් නුවණක්. අපි වෙලා තියෙන්නේ මොකද්ද? වෙලා තියෙන ඕගොල්ලන්ට ත්‍රිපිටක දැනුමක් නැහැ. හරිද? මතක තියාගන්න ඕන අපි හැමෝම අපේ හාමුදුරුවරුනේ, අපේ සිල්මෑණිවරුනේ, පින්වත් මිනිස්සෙයිනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කන් නැතුව අපි ඉගෙනගෙන මිනිස්සුන්ට කියනවා. ඔබ ත්‍රිපිටකය නිවැරදිව පරිශීලනය කරන හාමුදුරුවරුන්ගෙන් බණ අහන්න පුරුදු වෙන්න. නැත්නම් මොකද? ඒ කියන්නේ අනිත් හාමුදුරුවන්ගෙන් බණ අහන්න එපා කියන එක නෙවෙයි අහන්න. ඒක ක්ලියර් කරගන්න, ෆිල්ටර් කරගන්න. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් ඔයාටනේ හානිය. හරි.